අයිබෝන් වල හැම කෙනෙක්ටම මාර්තු මාසයට අදාළව ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළව බෝරින් නැති BS පන්තියේ වැඩසටහන මොකක්ද කියලා පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් 2026 ඒ කියන්නේ මේ අවුරුද්දේ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ දරුවන්ගේ තියරි පන්තියේ අපි මේ මාසෙදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන 16 වෙනි පාඩම මානව සම්පත් කළමනාකරණය. ඊට පස්සේ අපි රිවිෂන් පන්තිය තුලදී ඔයාලගේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ ව්‍යාපාර සංවිධාන පාඩම ඊට අමතරව පස්වෙනි පාඩම ව්‍යවසායකත්වය සහ 6 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. එතකොට මේ වැඩසටහන අපි නැවත ආවර්ජන වැඩසටහනක් විදිහට රිවිෂන් පන්තිය තුලදී මතක් කිරීමක් කරනවා. ඊට අමතරව පේපර් වල මොකද වෙන්නේ? ප්‍රශ්න පත්‍ර වැඩසටහනේදී අපි මොඩල් පේපර්ස් විභාග ඉලක්කගත කරලා ලියන මොඩල් පේපර්ස් වල 3-2 4-1 සහ 4-2 ප්‍රශ්න පත්‍ර පාත්තන්න සූදානමින් ඉන්නවා මාර්තු මාසයේදී. ඉතින් දෛනික ප්‍රශ්න පත්‍ර අපි ඩේලි පේපර්ස් විදිහට ලියන එකේ 10 11 12 13 14 සහ 15 ප්‍රශ්න පත්‍ර වලට කරන්න අපි බලාපොරොත්තු වෙන අපේ පන්තිය තුලදී. ඒත් එක්කම L12 පේපර්ස් වල ලෙසන් එකට අපි යන ප්‍රශ්න පත්‍ර වල මෙහෙයුම් කළමනාකරණයේ පළවෙනි සහ දෙවෙනි පේපර්ස් ඊට පස්සේ මානව සම්පත් කළමනාකරණයට අදාළව පළවෙනි සහ දෙවෙනි පේපර්ස් අලෙවි කළමනාකරණයට අදාළව පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඉතින් ওই විදිහට තමයි 2026 දරුවන්ට අපේ මාර්තු මාසයේ වැඩපිළිවෙල තියෙන්නේ. ඉතින් 2027 ආදරණීය දූ දරුවන්ට මොකද මාර්තු මාසයේදී බෝරින් නැති BS පන්තියේදී වෙන්නේ? 2027 දරුවන්ට තියරි පාඩම් වල පස්වෙනි පාඩම ව්‍යවසායකත්වය කියන පාඩම හරි වැදගත් හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් කාලෝචිත මාතෘකාවක්. ව්‍යවසායකත්වයේ පාඩම අපි ආරම්භ කරන පුතේ ඔයාලට මාර්තු මාසයේදී. ඒත් එක්කම ප්‍රශ්න පත්‍ර වල ඔයාලට දැනට අපි මාසික පරීක්ෂණ තමයි පවත්වාගෙන යන්නේ. මාසික පරීක්ෂණ 3ක් මේදී අපි සාර්ථක අවසන් කරලා තියෙනවා. 4 වෙනි මාසික පරීක්ෂණේ මාර්තු මාසයේදී පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ශාලා පන්තියට අදාළ ওই වැඩපිළිවෙල ওই විදිහට සකස් කරලා තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඔයාලට ඔයාලගේ ඒ සිහිනයක් නොවන්නට බෝරින් නැති BS පන්තියත් එක්ක සම්බන්ධ වෙමු. ඉතින් ඔයාලා හැමෝටම විශාල වැඩ කොටසක් ඔයාලට පන්තිය තුලදී සිද්ධ වෙනවා. ඉතින් ඒක කිසිදු සැකයක් නැහැ. ඔයාගේ සාමර්ථ්‍ය විදිහටම ලැබෙනවාට අපේ පන්තිත් එක්ක සම්බන්ධ වීම තුලින්.